ලංකාවේ අපිට වාහනයක් ගන්න එක නම් දැන් ලේසි නෑ. ඉතින් ගොඩක් දෙනෙක් කරන්නේ අතේ තියෙන කීයට හරි ලීසින් එකක් දාලා වාහනයක් ගන්න එක. හැබැයි ඔයා දන්නවද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාහන ලීසින් දෙන නීති සම්පූර්ණයෙන්ම වෙනස් කරලා තියෙනවා කියලා. දැන් ඔයාට ඕනෑම වාහනයකට හිතුණු ගණන් ලීසින් ගන්න බෑ. ඒ විතරක් නෙවෙයි, නොදන්නාකම නිසා ඔයා ගන්න වාහනේ වටිනාකම වගේ දෙගුණයකට වඩා වැඩි මුදලක් පොලියේ විදියට සමාගම් වලට පූජා කරන්න සිද්ධ වෙනවා. මේ අලුත් 140 නීතිය මොකක්ද? ලීසින් උගුල් වලින් බේරිලා ලාභෙටම වාහනයක් ගන්න කොහොමද? අද වීඩියෝවෙන් අපි ඒ ගැන පැහැදිලිවම කතා කරමු. වීඩියෝව අන්තිම වෙනකම්ම බලන්න. ඔයාගේ ලක්ෂ ගන්නක මුදලක් ඉතුරු කරගන්න පුළුවන්. අපි මුලින්ම බලමු මේ අලුත් නීතිය මොකක්ද කියලා. ශ්‍රී ලංකා මහ බැංකු නිල නිවේදන වලට අනුව ලංකාවට අලුතින්ම ගෙන්නන හෝ ලියාපදිංචි කර අවුරුද්දකට වඩා අඩු පුද්ගලික මෝටර් රථ, SUV, වෑන්, බයික් සහ ට්‍රීවීල් සඳහා ලබා දිය හැකි උපරිම ලීසින් සීමාව 40% දක්වා අඩු කරලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 100ක කාර් එකක් ගන්නවා නම් ලීසින් දාන්න පුළුවන් ලක්ෂ 40ක් විතරයි. ඉතින් ලක්ෂ 60ම ඔයා ඩවුන් පේමන්ට් විදිහට අතින් ගෙවන්න වෙනවා. හැබැයි ලංකාවේ අවුරුද්දකට වඩා පාවිච්චි කරපු වාහන සහ ලොරි, ඩිලිවරි වෑන් වගේ වාණිජ වාහන සඳහා 60ක උපරිම සීමාවක් ලබා දීලා තියෙනවා. ලීසින් දාන්න කලින් ඔයා තේරුම් ගන්න ඕනේ ප්‍රධානම දේ තමයි ලීසින් සහ වාහන ණය අතර වෙනස. ලීසින් එකක් දාද්දී වාහනේ අයිතිය තියෙන්නේ ලීසින් සමාගමටයි. ඔයා වාරිකය ගෙවලා ඉවත් වෙන තෙක්ම වාහනේ අයිතිකරුවෝ වුන්. හැබැයි ඔයා ප්‍රධාන බැංකුවකින් ඔටෝ ලෝන් එකක් නැතිනම් වාහන ණයක් ගත්තොත් වාහනේ අයිතිය මුලින්ම ඔයාගේ නමට ගන්න පුළුවන්. වාහනේ බැංකුවට උගස් කිරීමක් විතරයි කරන්නේ. ගොඩක් වෙලාවට ලීසින් සමාගම් වලට වඩා රාජ්‍ය සහ වාණිජ බැංකුවල පොලි අනුපාතය ඉතාමත් අඩුයි. ලීසින් දාන්න යන බොහෝ දෙනෙක් කරන ලොකුම වැරද්ද තමයි මාසික වාරිකයේ විතරක් දිහා බලන එක. සමහර පුද්ගලික ෆිනෑන්ස් සමාගම් පොලිය අඩුයි වගේ පෙන්නලා සැඟවුණු ගාස්තු එකතු කරනවා. උදාහරණයක් විදිහට වාහන තාක්ෂේරු ගාස්තු, ලියකියවිලි ගාස්තු, මුද්දර ගාස්තු සහ රක්ෂණ ගාස්තු. ඒ විතරක් නෙවෙයි, වාරිකය එක දවසක් පරක්කු වුණොත් වදින වාරික පොලිය සමහර තැන්වල 100%ක් වගේ අධික මට්ටමක පවතිනවා. ඒ නිසා හැමතිස්සෙම අහන්න මේ ඔක්කොම ගාස්තු එකතු වෙලා මගේ අතින් යන මුළු මුදල කීයද කියලා. එහෙනම් ලීසින් එකක් දාද්දී උපරිමයෙන් මුදල් ඉතුරු කරගන්න කොහොමද? පළමු රීතිය කාලය අඩු කරන්න. අවුරුදු 5ක් හෝ 7ක් වැනි දිගු කාලයකට ලීසින් දැමුව විට මාසික වාරිකය අඩු වුණත් අවසානයේ ඔයාගේ වන මුළු පොලිය මුදල අති විශාලයි. පුළුවන් තරම් අවුරුදු 3ක් වැනි කෙටි කාලයකින් ඉවර කරන්න. දෙවෙනි රීතිය reducing rate ක්‍රමය ඉල්ලන්න. flat rate ක්‍රමයේදී මුළු කාලය පුරාම එකම පොලිය වදිද්දී reducing rate ක්‍රමයේදී ඔයා ණය ගෙවාගෙන යද්දී පොලිය මුදල අඩු වෙනවා. තුන්වෙනි රීතිය ණය මුදල කලින් පියවීමේදී ලැබෙන වට්ටම් ගැන කලින්ම අහන්න. අතට මුදලක් ලැබුණු සැනින් ලීසින් එක වසා දැමුවොත් ඔයාට විශාල පොලිය මුදලක් ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් මහ බැංකුවේ මේ අලුත් 140 නීතිය ගැන ඔයාලා මොකද හිතන්නේ? පල්ලෙහායින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතුනොත් ලයික් කරලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. මේ වගේ ප්‍රායෝගික වීඩියෝ දිගටම බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. සුබ දවසක්.